ගොඩක් අය තමන්වම රවට්ට ගන්න තමන්වම හිර කරගෙන ඉන්න ලොකුම බොරුවක් තමයි මගේ ළඟ සල්ලි නැහැ කියන මායාව. බැංකු ගිණුමේ සල්ලි නැති එක තමයි අසාර්ථකත්වයට හේතුව කියලා කවුරු හරි හිතනවා නම් අද මේ විවරණයෙන් ඒ හීනිය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යනවා සුවිශේෂයි. අද අපි මේ බිඳ දාන්න යන්නේ වෙන කවුරුවත් නෙවෙයි මිනිස්සු විසින්ම ගොඩනගාගත්ත දැවන්ත පවුරක්. හරි. දැන් මේම හිතමු. මිනිස්සු මේ තරම් අසාර්ථක වෙන්න බලපාන මූලිකම සීමාව එහෙමත් නැත්නම් බාධාව මොකක්ද? මේ ප්‍රශ්නය ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. ගොඩක් අය මේකට උත්තරී විදියට ආර්ථිකයට, රජ්‍යයට එහෙමත් නැත්නම් තමන්ගේ පෞල් පසුබිමට බනින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. සාර්ථකත්වයට තියෙන ලොකුම බාධාව ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හුදෙක්ම මනෝවිද්‍යාත්මක දෙයක්. ඒ බාධාව සම්පූර්ණයෙන්ම තියෙන අපේ මනස ඇතුලේ. පළවෙනි කොටස මනෝවිද්‍යාත්මක සිරගිය. අපි බලමු මොකක්ද මේ මනස තුල ඇති බාධාව කියලා. කොතරම් දක්ෂ බුද්ධිමත් මනසක් තිබුණත් මිනිස්සු හැමදාම අහුවෙන දරුණු උගුලක් ගැනයි දැන් අපි මේ කතා කරන්නේ. මූලාශ්‍රවල ඊටමත් පැහැදිලිව කියනවා ලෝකයේ එක් අදෘශ්‍යමාන නීතියක් තිබෙනවා. ඒ තමයි මුදල් නැති අයට පමණක් සීමා වූ නීතිය කියලා. හැබැයි මෙතන තියෙන කටුකම ඇත්ත තමයි මේ නීතිය කිසිම පාර්ලිමේන්තුවකින් සම්මත කරපු එකක් නෙවෙයි. කිසිම පොලිසියකින් මේක ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. මේ සිරගෙදර විනිශ්චයකාරයාත්, හිරකාරයාත්, මුරකාරයාත් අපිමයි. මේක Taman විසීම පනවාගෙන තියෙන මනෝවිද්‍යාත්මක සිරගයක් විතරමයි. මාළඟ මුදල් නැහැ. ඒ නිසා මට මේ දේ කරන්න බෑ. එහෙමත් නැත්නම් මේක පටන් ගන්න සල්ලි ඕනේ. අන්නේ වචන ටික. අතේ සල්ලි නැති එක හැම දෙයකම අවසානයේ විදිහක දකින්න එක තමයි අතිමහත් බහුතරයක් අසාර්ථක වෙන්න තියෙන ප්‍රධානම හේතුව. ඒක හරිම දුර්වල කිසිම පදනමක් නැති නිදහසල කර්මයක්. කිසිම වටිනාකමක් තියෙන ව්‍යාපාරයක් හෝ දෙයක් ගොඩනගන්න බැරි වෙන්න කෙනෙක්ට දෙන්න පුළුවන් ලුකුම නිදහසල කරුණ මේක තමයි. දෙවනි කොටස මුදල් නැති අයගේ නීතිය. අපි දැන් මේ මිත්‍යාව සම්පූර්ණයෙන්ම බිඳ දමමු. ව්‍යාපාරයක් හෝ වැඩක් පටන් ගන්න නම් අනිවාර්යෙන්ම මූලික ප්‍රාග්ධනයක් අතේ දෙන්න ඕනේ කියන ඒ මිත්‍යාව අපේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ. මේක හුදෙක්ම මගේ වචනයක් නෙවෙයි. The Millionaire Fast Lane සහ Rich Dad Poor Dad වගේ ලෝකයේම පිළිගත්ත පොත්වලින් අපිට උගන්වන්නේ ඉතාමත් පැහැදිලි පාඩමක්. මෙතන වැදගත්ම කරුණ මේකයි. මුදල් කියන්නේ කිසිම වෙලාවක කිසිම ශ්‍රේෂ්ඨ දෙයක ආරම්භය නෙවෙයි. ව්‍යාපාරයක් පටන් ගන්න කලින් මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්න එක සරල ආරක්ෂිත පියවරක් නෙවෙයි. ඒක කෙනෙක් කරන දරුණුතම ආධුනික වැරද්දක්. මුලින්ම සල්ලි ලැබෙනකම් බලාගෙන ඉන්නවා කියන්නේ සැබෑ ධනෙ ගොඩනගෙන්නේ කොහොමද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ කියන එකයි. තුන්වෙනි කොටස ධනවතුන්ගේ රහස් මනස. ඒ කියන්නේ ප්‍රබල මානසිකත්වය. දැන් අපි අසාර්ථක තත්වයේ මානසිකත්වයෙන් මිදිලා සැබෑ ධනවතුන් භාවිතා කරන ප්‍රබල ප්‍රශ්න විසඳීමේ මනෝවිද්‍යාත්මක රාමුවට මාරු වෙන්න යන්නේ. වම් පැත්තේ දිනනවා අසාර්ථක කැඩුණු මානසිකත්වය. මට සල්ලි තියෙනවාද? උත්තරේ නැහැනම් එතරින් එහාට කිසිවක් සිදු වෙන්නේ නැහැ. උත්සාහය අතහැරලා දානවා. හැබැයි දකුණු පැත්තේ තියෙනවා කෝටිපති මානසිකත්වය. ඒ තමයි මම මේ දේ කරන්න කෙසේද? සැබෑ ධනවතුන් මුදල් හොයන්න පටන් ගන්නේ තමන්ගේ බැංකු ගිණුමේ තියෙන ගාණ පරීක්ෂා කරලා නෙවෙයි. ඒක පටන් ගන්නේ සම්පත් නැති වෙලාවටත් ප්‍රශ්න විසඳන්න අලුත් ක්‍රම හොයාගන්න තියෙන නොනවතින දැඩි උත්සාහයත් එක්කයි. මූලාශ්‍රවලින් හෙළිවෙන ඊටමත් කටුක ඇත්තක් තියෙනවා. මුදල් ලැබෙනතුරු බලා සිටීම සමාන වෙන්නේ ජීවිත කාලය පුරාම බලා සිටීමටයි. හරිම ආර්ථික තත්වයක් එනකම් ප්‍රමාණවත් ප්‍රාර්ථනයක් ලැබෙනකම් පැත්තකට වෙලා බලාගෙන හිටියොත් ඇත්තටම ජීවිතාන්තය දක්වාම එහෙම බලාගෙනම ඉන්න සිදුවේවි. මේ බලාගෙන ඉන්න එකේ ප්‍රතිඵලය තමයි එකම තැන පල්වීම. මේ මොහොතේ තියෙන දේවල් වලින්ම දැම්ම මේ තත්පරේම ක්‍රියාත්මක වීම අනිවාර්යයි. හතරවෙනි කොටස ධනවත් ලෝකයට මාවත. අපි කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ? දැන් තමයි මේ උගුලෙන් ගැලවෙන සලසුම ක්‍රියාත්මක කරන්න හරියටම වෙලාව. මේ පැහැදිලි කිරීමත් එක්කම ඔය නිදහසට කරුණු කියන නිමක් නැති චක්‍රය අපි මෙතනින්ම සම්පූර්ණයෙන්ම නතර කරනවා. කොහොමද අපි මේ අදෘශ්‍යමාන නීතිය බිඳ දමන්නේ? මූලාශ්‍ර මගින් අත්‍යවශ්‍ය කරුණු 3ක් පෙන්වා දෙනවා. පළවෙනි එක අලුත් ප්‍රායෝගික දැනුම. නොදන්න දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි එක කාර්යක්ෂම මෙහියුම් පද්ධති. සහ තුන්වෙනි එක නොකඩන නිවැරදි මානසිකත්වයක්. මේ නීතියේ සිරකරුවෙක් වෙලා ඉන්න එක දැන්වත් නතර කරන්න. අවස්ථාවන් මැජික් එකක් වගේ දොරකඩට එනතුරු බලාගෙන ඉන්නේ නැතුව ඉදිරියට ගිහින් මේ අවස්ථාවන් නිර්මාණය කරගන්න ඕනේ. එහෙනම් මේ නිවැරදි දැනුම සහ මානසිකත්වය ලැබෙන්නේ කොහෙන්ද? මේ අදෘශ්‍යමාන චක්‍රය බිඳ දාන්න අවශ්‍ය කරන නිශ්චිත මෙවලම් ප්‍රොමෝරා ඇකඩමිය එකේ තුලි තියෙනවා. ඒ හරහා ව්‍යාපාරික ලෝකයේ රහස් ගැන ඉගෙන ගන්න පුළුවන්. ප්‍රබල ඩිජිටල් වත්කම් ගොඩනගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම මුදල් කළමනාකරණය ගැන ප්‍රවීණත්වයක් ලබා ගන්නත් පුළුවන්.
මේ මනෝවිද්‍යාත්මක සිරගදරින් එළියට එන්න තියෙන හොඳම වාහනේ තමයි මේක. තවත් ප්‍රමාද වෙන්න එපා. අදම ප්‍රමෝරා ඇකඩමිය YouTube channel එක සමග සම්බන්ධ වෙන්න, subscribe කරන්න, දැනුම ලබා ගන්න, පද්ධති ගොඩනගන්න, ඒ වගේම අර මූල්‍යමය මායාව සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න. අපි මේ විවරණය අවසන් කරන්නේ මේ තීරණාත්මක ප්‍රශ්නයත් එක්කයි. තවත් දවසක් බලාගෙන හිටියා කියලා ඩිජිටල් අධිරාජ්‍යයක් ගොඩනගන්න පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නේ දිහා බලලා අවංකවම උත්තරයක් දෙන්න. මුලාශ්‍රයෙන් අපිට පැහැදිලිවම අනතුරු වංගවනවා අද ගන්නා තීරණය තමයි හෙට දිනේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ කියලා. මාළඟ සල්ලි නෑ කියන නිදහසට කරුණු අතහැරලා දාන්න නම් අද මේක ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. බලාගෙන ඉන්න එක නවත්තන්න දැන්ම ප්‍රමෝරා ඇකඩමි එකට subscribe කරන්න. Tamanගේ මානසිකත්වයේ පාලනය Tamanගේ අතටම ගන්න. අපි නැවතත් ධනවත් ලෝකයේ තුලදී හමු වෙමු.